ගොඩක් දරුවන් දේවාල මගින් කරන කටයුතු අසාර්ථක වෙන්නේ ඇයි? තෙරුවන් සරණයි දරුවනේ. ගොඩක් දරුවන් මාසෙම කතා බහ කරලා තිනවා මේ දේවාලෙන් ලොකු ගාණක් දීලා වැඩක් කරව ගත්තා. ඒ වුණාට තාම ප්‍රතිඵල ලැබුණේ නැහැ. හරකෙක් කෙළුවෙක් නිදහස් කරන්න කියලා මුදල් ඉන්නවල නම්බරේට ගත්තට කතා කරන්නේ නම්බරේ බ්ලොක් කරලා. මෙහෙම මේ වගේ ගැටලු අනන්තවත් මට කියලා තියෙනවා. එහෙම ආපු අයට මම ගොඩක් පිහිට වෙලා තියෙනවා. ඇත්තටම ඇයි මේ ගොඩක් තැන් වලින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තේ? වශී පූජාවන් සිද්ධ වෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි දරුවනේ ගොඩක් දේවල් කරන අය හිතන් ඉන්නවා තමාට වරමක් තිබුණු පළියට වශී පූජාවක් කරන්න තමාට හැකියාවක් තියෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ දරුවනේ. වශී පූජාවක් කියන්නේ පොත්කලයන් දෙදෙනෙකු අතර ඇති වෙන ගනුදෙනුවක්. බිරිඳ හෝ සැමියා අතර හෝ වේවා, පෙම්වතා හෝ පෙම්වතිය අතර වේවා, වශී පූජාවන් සිද්ධ වෙනකොට ඒ අදාළ පූජාවන් සිද්ධ කරන්න ඕන. වශී පූජාවක් කරනවා කියන්නේ ඒ නාම රූප වශී බන්ධන, සරල වශී බන්ධන, කාම වශී බන්ධන, ඒ අදාළ සියලුම පූජාවන් සිද්ධ වෙන්න ඕන. බාහිර පූජා ඇතුළු අමනුෂ්‍ය බලවේගය සමග කරන පූජා වගේ නෙවෙයි දරුවා වශී පූජාවක් කියන්නේ. වශී පූජාවකදී වෙන්නේ ඒ දෙදෙනෙකු අතර තියෙන සම්බන්ධයක් ඇති කිරීම. ඒ කරන්නේ මනුෂ්‍ය ප්‍රාණීන් දෙදෙනෙකු අතර. ඒක මනුෂ්‍ය ප්‍රාණීන් දෙදෙනෙකු අතර සිදු කරන බන්ධනයක්. ඒකට නාම රූප වශී බන්ධන, සරල වශී බන්ධන, කාම වශී බන්ධන නියමාකාරයෙන් සිද්ධ වෙන්න ඕන. නැත්නම් ඒකට ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඒ අදාළ පූජාවන් සියල්ලම සිද්ධ වෙන්න ඕන. ගොඩක් අය කරන්නේ කොදිවියන්ට බාර වෙනවා, පොල් ගහනවා, නොයෙකුත් දේවල් කරනවා. ඒවා එහෙම කරා කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ පූජාව සිද්ධ වෙන්නේ නැතුව මංජුසාමැදුර දේවාලය මගින් ඒ සෑම පූජාවක්ම සිද්ධ කරලා ඔය දරුවගේ වශී පූජාවන් නිවැරදිව සිද්ධ කරලා දෙනවා. වැඩි විස්තර දැනගන්න අපේ දුරකථන අංක වලට කතා කරන්න, නැත්නම් WhatsApp ඔස්සේ ඒ සම්බන්ධ වෙන්නත් පුළුවන්.